මුලින්ම කෙළවරට යන කෙනාට අයිස්ක්‍රීම් එකක් හම්බෙනවා. හරි මං ලෑස්ති. පරිස්සමෙන් ඔන්න බලාගෙන. ඒ මොකක්ද? පොඩි ලීරබෝ කෙනෙක් වගේ. සමහර විට අර එහා පැත්තේ ඉන්න සීයද වෙන්නේ ඉතින්. අපි හිතන්නේ ෆී මේක ඔයාගේ මේසෙන් බිමට වැටුණා කියලා. මේ මගේ පුංචි රොබෝනේ. ස්තුතියි දරුවෝ. හුළඟට විසි වෙන්නට එහෙනම්. වව්. ඔයාද සීය මේ ඔක්කොම හැදුවේ? ඔව් මම පොඩි කාලේ ඉඳන්ම ලීකට යම් කළා. වැඩිය නැතිවෙන්න පුළුවන් ඒත් හැම ලී කෑල්ලකම කතාවක් තියෙනවා. ඔයා මේවා ගොඩක් විකුණනවාද? සමහර වෙලාවට සමහර දවස්වලට මෙතන කවුරුත් නවතින්නේ නැහැ දරුවනේ. ඒත් මම මෙතන ඉන්නේ කැමති. රෑ කෑම ගන්න සල්ලි ටිකක් හොයාගන්න එපා. නුවන් එයාගේ සපත්තු දිහා බලන්න. ඒව ඔක්කොම ඉරීලා. ඔව් පින්කි. ඒක තමයි. එයාට ජැකට් එකක්වත් නැහැ. සීපලොත් දෙනවා. අපි ඔහුට උදව් කරන්න ඕනේ නුවන්. ඒත් පින්කි අපි පොඩි ළමයිනේ. අපිට සල්ලි නෑනේ. අපි පොඩි කඩයක් දාගෙන දොඩම් විකුණුවොත් මොකද? එතකොට අපිට පුළුවන් සල්ලි එකතු කරලා යව පුදුම කරන්න. ඔව් හැබැයි ඒක හොඳ අදහසක්. මේ දොඩම් එක නම් නියමයි. ඒ වගේම බිස්කටුත් චසයි. මෙතන මෙච්චර ഘോഷාව මොකද? සර්කස් එකක් පෙන්වනවා වගේ. කම්මල නැන්දේ මේ අපි ඕනිවට වඩා ශබ්ද කරන්න අවුල් කරන්න එපා මෙතන. අනිත් අයට ඕනි මෙන්න උත්සවයක් නෙවෙයි. කම්මල නැන්ද නම් හරිම නපුරයි. කොයි වෙලෙත් කේන්තියෙන්ම ඉන්නේ. සමහර විට එයාට කවුරුවත්ම කරුණාවන්ත වෙලා නැතිවති. පින්කි අපි කමර නැන්දට නොමිලි දොඩම් පීන එකක් වෙන්න ඕනි කියලා ඔයා හිතනවාද? ඔව් හැබැයි ඒක හොඳයි. අපි එයාට බීන එකක් දෙමු. දැන් මොකද? කම්මල නැන්දේ අපි ඔයාට නොමිලෙත් දොඩම් බීම එකක් ගෙනාවා. දොඩම් වැඩිපුර දාලා දෙහි පෙදිව එකක් එක ගෙනාවේ. මට දොඩම් බීම ඕනේ නෑ. විශේෂයෙන්ම ඔයාලව ශබ්ද නවත්තන්න. අයියෝ කමල නැන්දේ මේක තෑග්ගත් විතරයි. අපිට ඔයාගෙන් සල්ලි ඕනි නෑ. අපි හිතුවා මේකෙන් ඔයාගේ දවස් තවත් ලස්සන වෙයි කියලා. හොඳයි පින්කි එහෙනම්. එක උගුරක් විතරක් බොන්න. හොඳයි. මම හිතන්නේ ඒක රස නැති නැහැ. ඒක ඇත්තටම ගොඩක් රසයි. එයාට කිව්වනේ කමර නැන්දේ අපි. එක්කනේ දොඩම් පීන එකේ මැජික් එක. හොඳයි ළමයි. එහෙනම් ඔයාලා ඔයාලගේ වැඩේ කරගෙන යන්න. හැබැයි ගොඩක් හයියෙන් කතා කරන්න එපා. කොහොමද සීයේ? අපි ඔයා වෙනුවෙන් පොඩි දෙයක් ගෙනාවා. මේ මොකක්ද ළමයි? සීයේ අපි දොඩම් බීන් විකුණලා ඔයාට තෑග්ගක් තියනවා. අනේ ළමයිනේ. මට මොනම කියන්නද කියලා තේරෙන්නේ නෑ. ඔයාලා මට සල්ලි වලට වඩා ගොඩක් කොටින දේවල් දුන්නා. ඔයාලා මට ගොඩාක් ආදරේ දුන්නා. මුදලාලි මට මගේ ගරාජයේ තිබිල පරණ ලීවවයක් හම්බුණා. මම හිතෙනවා මේ ටික ඔයාට ඕනි වෙයි කියලා සෙල් නම්බර් වදන්න.